සමහර දවස් තියෙනවා කිසිම හේතුවක් නැතුව මහා මුසල ගතියක් දැනෙන. කවුරු අපි ළඟ හිටියත් මොනතරම් දේවල් අපිට තිබුණත් අතීතයේ සිදුවෙනු දුක හිතෙන දේවල්, ඍණාත්මක දේවල් පන්නා හදවතට දැනි හිත පාරන වේදනා ගේන දවස් අපිට තියෙනවා. සතුටින් නිදාගත්තු රැයවල් වල සැහැල්ලුවෙන් ඇඳට ගිය දවස්වල දන්නේම නැතුව අපි උදේට ඇහැරෙන්නේ මහා ලොකු බරකින්. හරි අමාරු දරා ගන්න බැරි වේදනාවක් හිතේ දරාගෙන වගේ හැඟීමකින්. ඒක සාමාන්‍යයි. ඔයා මම අපි මිනිස්සුන්ට තමයි දුක සතුට වේදනාව වැනි හැඟීම් දැනෙන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ හැඟීම් වල ගිලිලා තැවි ඉන්නවද? මේ ලස්සන ස්වභාව ධර්මය, මේ ජීවිතේ සුන්දර දේවල් ඇසරලා බලලා ජීවත් වෙනවද? කොච්චර උත්සාහ කරත් නැගිට ගන්න බෑ කියලා හිතන වේදනාබර දවස් අපි හැමෝටම එනවා. එහෙම දවස් ජීවිතේ නොයනවා නම් හොඳයි කියලා දැනෙනවා. හැබැයි උදේම නැගිටලා ඇල් වතුරෙන් නාලා තේ කෝප්පයක් හදාගෙන මගේ ලෝකේ මට ලැබිලා තියෙන සුන්දර දේවල් සිහි කරලා ඒවට කෘතඥ වෙලා ඉස්සරහට යන්න පුළුවන් දවසක් නම් ඒක තමයි ජීවිතේට ඕනම දවස. අපි හැමෝටම අමාරු දුක්බර ඍණාත්මක සිතුවිලි තියෙන දවස් පහු වෙනවා. අතීතයට හුස්ම ගන්න ඉඩ දෙන්නේ නැතුව, වර්තමානය ඒ වලින් පුරව ගන්න නැතුව හොඳ හුස්මක් අරගෙන අනාගතයට යන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. තමන්ගේ ආත්මයට ඇහුම්කන් දීලා තමන්ගේ ජීවිතයේ තියෙන දේවල් වලට ස්තුති කරලා කෘතඥතාවයෙන් ඉස්සරහට යන්න පුරුදු වෙනවා. තමන් ළඟ ඉන්න මිනිස්සු තමන්ට තියෙන දේවල් විතරක් සන්තෝෂය කරගෙන ඉස්සරහට යන්න ඕන. ගිහිල්ලා එන්න.